කමුද කාකි ගෙඩියා මේ පළතුරට කියන්නේ කාකි කියලා. ඔයාලට පේනවා මේක නිකන් සාමාන්‍යයෙන් දොඩම් ගෙඩියක් වගේ. හැබැයි පොඩ්ඩක් මේකේ මෙතනත් එක්ක පොඩ්ඩක් වෙනස් වෙනවා. හැබැයි මේ පළතුර මම ලංකාවේ හිටපු කාලේ මම ලංකාවේදී දැක්කලා තිබුණ නෑ මේ පළතුර. ඉතින් මම ඉතාලියට සහ රුමේනියාවට ආවට පස්සේ තමයි මම මේ පළතුර දැක්කේ. ඉතින් හරිම රහයි. මේක මට හම්බුනේ මගේ යාළුවෙක්ගෙන්. ඉතින් එයාගේ වත්තෙන් එයා කඩපු මෙතන තියෙන කිලෝ 3ක් 4ක් කිට්ටු වෙන්න. ඉතින් හරිම රස පළතුරක් තමයි කාකි කියන්නේ. ඉතින් ඔයාලට හම්බුනොත් අවස්ථාවක් කාලා බලන්න. අපි බලමු කොහොමද මේකේ රහ කියලා. හැබැයි කන්න කලින් අපි හොබද කන්න ඕන. ගොඩක් වෙලාවට මේකේ මේ වටේ නම් ලොකුවට හොදන්න දෙයක් නැහැ. නමුත් මේ ඔයාලට පේනවා මේක නිකන් මලක් වගේ මේ හැඩයක් තියෙනවා මේකේ. මම දන්නේ මොකද්ද මේකට කියන්නේ කියලා. ඉතින් මේකේ ඔයාලා පුළුවන් මේක ගැලෙව්වොත් සම්පූර්ණේ ඒකේ තමයි ගොඩක් වෙලාවට හොදනවා නම් ලොකුවට හොදනවා නම් පොඩ්ඩක් තියෙන්නේ. කාකි වලත් වර්ග දෙක තුනක් තියෙනවා. ඉතින් ඒකෙන් මම කැමති වර්ගය තමයි මේක අනිත් කාකි වලට වඩා ටිකක් ලොකුයි සහ රසයත් වෙනස්. අපි කාලා බලමු කොහොමද මේකේ රසය කියලා. සාමාන්‍යයෙන් ඇපල් වලට සමාන රසයක් තියෙන්නේ. ඒ වුණාට නිකන් මේක හපනකොට අපල කනකොට 아무තු සොෆ්ට් ගතියක් දැනෙනවා. ඒක ඇපල්ම කියන්නත් බෑ අපිට. කාකි ගැන මොන හරි වැඩි යමක් දන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අදටම ඔයාලගෙන් සමු ගන්නවා. ආයෙමත් දවසක මේ වගේ වෙනස්ම දෙයක් එක්කලා ආයෙ අපි හම්බ වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.